බැන්දට පස්සේ ඕන්නම් පිරිමියට අයිති තියෙනවා. එයාගේ වාසකම වලගෙන මකට දාන්න. ඇති දැඩි වෙච්ච ගෙදරට ඔයාලා අයිති නෑ. මම තියලා. මුළුමනින්ම මොන ගුණද? පරම්පරාවේ මුල් පුරුක් වලට අවසාන පුරුක් අයිති. අපි කියව අතපත්තු පරම්පරාව. යටම අතපත්තුවත් අයිති. උඩ මතපත්තුත් එක්ක. මේ පරම්පරාවේ අවසානයා මුල් කෙනාට අයිති. අතපත්තුලාගේ. වාසකම් එකනේ හැදෙන්නේ. ජන්මානුශාකවල හැදෙන ජන්මානොත් මොන පරම්පරාවේද? ජන්මානුශාක පරම්පරාවේමයි. මේ ගෙදර හැදෙන පොඩි යවුන් ඒ පරම්පරාවේමයි. හැබැයි බීජානුශාකවල හැදිච්ච වැඩිච්ච අපේ අතේ නැලවිච්ච මුන් හැදුනේ අපේ අතේ. බීජානුශාක ඇතුලේ හැදිච්ච බීජාණු උනත් මොන පරම්පරාවටයි අයිති නැද්ද? ගැන්වලමයි ඒ වගේ. ඒකයි ඔයාලගේ වාසකම් වෙනස් වෙන්නේ. බැන්දට පස්සේ ඕන්නම් පිරිමියට අයිති තියෙනවා. එයාගේ වාසකම් ඔයාලගේ නමකට දාන්න. ඇති දැඩි වෙච්ච ගෙදරට ඔයාලා අයිති නෑ. මම තියලා පිටමං කරනවා. වෙන ගෙදරකට අයිති. මේ තමයි ස්වාමියාගේ ගෙදර. ස්වාමියාගේ ගෙදර ඉතින් මොනවද තියෙන්නේ? ජන්මානු කියලා කියන්නේ නැතුව ස්වාමියාගේ ගෙදර මොකද මොනවද? මොකද ස්වාමියාගේ ගෙදර ජන්මානුශාක පරම්පරාව. මේ ජන්මානුශාකය. ඒකේ තමයි ස්වාමියා ඉන්නෙත් බිරිඳ ඉන්නේ. පති කුලයට යනවා කියන්නේ ඒකයි. කුලය කියන්නේ පාලියෙන් පවුලට. ස්වාමියාගේ පවුලට එකතු වුණා කියන එක තමයි මොකක්ද? පති කුලයට යනවා. බිරිඳගේ කුලයට ස්වාමියා යන්නේ නැහැ. එම වෙලාවේ වාසකම් වෙනස් කරගෙන යා ළඟ ඉන්නේ. ඒක වෙන්නේ සමාජ සම්මතයක් නෙවෙයි දැන්.